හායි යාළුවනේ. හැමදාම හවස 5ට ලස්සන කතාවක් අරන් එන මම රංගි දිල්ෂානි. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න. ලස්සන කතාවක් අහන්න. පසුදා උදෑසන ජනෙල් රෙදි අතරින් කාමරයට එබුණු හිරු රැස් සියාරාගේ මුහුණ මත වැටෙද්දී ඇය සිමින් දැස් ඇරියා. වෙනදට තනිවම ඇහැරෙන ඇය අද දැස් ඇරිය සැනින් දකින්න ලැබුණු දසුනෙන් සම්පූර්ණයෙන්ම ගල් ගැවුණා. ඇඳ අසල පුටුවක් තියාගෙන රන්දීර් ඇය දෙසම බලාගෙන ඉන්නවා. ඔහුගේ තද ඇස් තමන් දෙසට යොමු වෙලා තියෙන විදිහ දැකපු සියාරා රන්දීර් තමන්ට කෑ ගහයි කියන බියෙන් කලබලෙන් ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. ඒත් රන්දීර් ඇයව නතර කළේ කිසිම ගාණක් නැතුවමයි. ඔහුගේ අතේ තිබුණේ රතු රෝස මලක්. ඒ දෑස්වල තිබුණේ වෙනද දකින රළු කෝපයද එහෙමත් නැත්නම් හඳුනා ගන්න බැරි සංසුම් බවක්ද කියලා සියාරට හිතා ගන්නවත් බැරි වුණා. ඔහු සෙමින් පුටුවෙන් නැගිටලා ඇය අසලටම ආවා. ඇඳෙන් බැසීමට සැරසුණු සියාරා ඉදිරියේ ඒ රතු රෝස මල දික් කරපු රන්දීර් ඉතාම පහත් හඬින් මෙහෙම මිමිනුවා. හැපි බර්ත්ඩේ. එපමණක් නෙවෙයි. ඔහු සියාරා දෙසට නැඹුරු වෙලා ඇගේ නල්ලත මත උණුසුම් හාදුවක් තැබුවා. සියාරට දැනුනේ මුළු ලෝකෙම මොහොතකට නතර වුණා වගේ. මේ ඇත්තටම සිද්ධ වෙන දෙයක්ද? නැත්තම් Taman දකින හීනයක්ද කියලා ඇයට හිතාගන්න බැරි වුණා. තප්පර කිහිපයකින් නැවතත් තමන්ගේ රළු ස්වරූපය මවාගත්තු රන්දීර් පස්සෙකට වෙලා කණ්ණාඩියෙන් තමන්ගේ කොණ්ඩේ සකස් කරන්න පටන් ගත්තා. වෙච්ච දේවල් මොනවා වුණත් දැන් තමුන් වගේ බිරිඳ සියාරා. ඒ නිසා ඕනට වඩා හිතන්න දෙයක් නැහැ. ස්වාමියෙක් විදිහට මගෙන් ඉටු වෙන්න ඕන යුතුයකමක් විතරයි මේ. ඔහු එහෙම කිව්වේ හදවතේ ඉපදුණුවේ අසීමිත ආදරය වචන වලින් වසන් කරමින්. ඇත්තටම රන්දීර් කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. වසර ගණනාවක් තිස්සේ ආදරය කියන වචනයට අරුතක් නොදන්න පිරිමි පපුවක් ගහක් ගලක් ගන්නට පදම් වුණු මැර ලෝකයක ඔහු රජ කළා. තමන්ගේ එක වචනයකට ඕන තරම් ජීවිත විනාශ කරවන්න ඔහු කවදාවත් පසුබටුනේ නැහැ. ඔහුගේ අතින් පසාරුණු පපු කඳවල් සහ අතුරුදහන් කරපු මිනිස්සු ගැන දන්න මේ මහ පොළොව විතරයි. එහෙත් වන්දියක් විදිහට තමුන් සන්තක කරගත්තු මේ 21 හැවිරිදි පුංචි කෙල්ල ඉදිරියේ ඒ ගල් හදවත මෙලෙක් වෙන හැටි රන්දීරටවත් දැනෙන්නේ නැහැ. ඇයි ඉදිරියේ කුඩා දරුවෙක් වගේ ආදරෙන් වැටී ඉන්න ඔහුගේ අටිහිත ආයාචනා කළත් ඔහුගේ දඩබ්බර අභිමානය තවමත් ඇයට ලොකු කම්පානවා. මම යනවා. පරිස්සමින් ඉන්නවා. මම පොත් ටිකක් එවන්නම්. කම්මැලි නම් ඒව කියවනවා. රන්දීර් සුපුරුදු පරිදි තමුන්ගේ රාජකාරිය සඳහා පිටවෙත් ගියා. සියාරා මුණ හොදගෙන රාත්‍රී ඇඳුම මාරු කරලා මල් වැටුණු සරල ගවුමකින් සැරසිලා බැල්කනියට ආවා. ඈත ශිත්ජය දෙස බලමින් සිටි ඇගේ දැස්වලට කඳුළු පිරෙන්න ගත වුණේ නිමේෂයයි. දෙවියනේ අද මගේ උපන්දිනේ කියලා මටවත් මතක තිබුණේ නැහැ. අද වගේ දවසක මට මුලින්ම සුබ පැතුවේ ඔයා මගේ තාත්තේ. ඒත් මේ හිරගේ ඇතුලේ ඔයාගේ කටහඬ අහන්නවත් මට පිනක් නැහැ. අක්කා කරපු දෙයින් මට මගේ මුළු ජීවිතේම නැති වුණා. එයා වෙනුවෙන් පලිගන්න මාව පිල්ලට ගත්ත මේ මිනිස්සයා මගේ මුළු ලෝකෙම අඳුරු කළා. ටික වෙලාවකට පස්සේ කාමරේ දොරට කෙනෙක් තට්ටු කරන හඬ ඇහුණා. සියාරා ඇස්වල තිබුණ කඳුළු පිහදාගෙන ගිහින් බලද්දී සේවකයෙක් රන්දීරවපු පාර්සලයක් ඇයට බාර දුන්නා. ඒකේ තිබුණේ අලුත්ම නවකතා පොත් තුනක්. දෙහදක ආදරය, නොපැතූ මල කිනුඹ මට, රළු හදවත.
පොත්වල නම් ටික දැක්ක සැනින් සියාරට ඉබේටම සිනාවක් නැගුණා. මේ මොනවද මේ? ආදරේ කියන්නේ මොකද්ද කියලාවත් නොදන්න මිනිස්සයා මට ආදර කතා පොත් එවලා තියෙන්නේ. මේවා කියවන්න ඕන මම නෙවෙයි එයයි. ඇය Tamanටම මුණ ගත්තා. කරන්න දෙයක් නැති තැන සියාර ඇඳවිට්ටමට හේතු වෙලා එක පුතක් අතට ගත්තා. කාලය හීයක වේගයෙන් ගෙවිලා ගියා. කතාවේ රසයට සියාර කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් අවට ලෝකයෙන්ම ඇයට අමතක වෙලා ගියා. එක පාරම කාමරේ දුර අරගෙන රන්දිර ඇතුළට ආවේ සියාරව තිගස්සමින්. වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙනවා ගිහින්. අද ඩිනර් අවුට් එකකට එළියට යනවා. ඔහු කෙටියෙන් නන කළා. රන්දීර් රැක් එකේ තිබුණු සුදු සලුවත් රැගෙන නාන කාමරයට වැදුණා. අද මගේ උපන්දිනේ කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. ඒ තරමට මම මගේ ජීවිතය අතහැරලා දාලා තියෙද්දී මොනවටද විශේෂයෙන් ඩිනර් අවුට් මේ හිරගෙටම වෙලා ඉන්න එක මීට වඩා හොඳයි. සියාර කම්මුල මත අත තියාගෙන කල්පනා කළා. ටික වෙලාවකින් රන්දීර් නාගෙන එළියට එද්දී සියාරත් නාන කාමරයට ගියේ ඔහුගේ මුහුණ මගාරිමින්. ඇය නාගෙන එනකොට Taman ඇඳිය යුතු ඇඳුම පවා රන්දීර් තීරණය කරලා අවසන් බව ඇය දැනගෙන හිටියේ නැහැ. විනාඩි කිහිපයකට පස්සේ සියාරත් හිත කෙස් කලඹ පිස දමමින් තුවායක් විතරක් සිරුරේ දවටගෙන නාන කාමරයෙන් එළියට ආවා. නමුත් රන්දීර් තවමත් කාමරේ ඉඳීවි කියලා ඇය බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවමත් දියබිඳු ඇගේ සිනිඳු ගෙල දිගේ රූරා වැටෙනවා. ඒ දැකපු රන්දීර්ගේ දැස් පාලනයකින් තොරව ඇය වෙත යොමු වුණා. සියාර තමුන්ගේ නීත්‍යානුකූල පතිනිය වුණත් ඇගේ නොඉඳුල් සුකුමාල වත දකිද්දී රන්දීර්ගේ හිතේ උපන්නේ දරා ගන්න බැරි ආශාවක්. අල්මාරිය අසල නතර වී සිටි රන්දීර්ගේ තදබල බැල්ම නිසා අපහසුතාවයට පත්වුණු සියාරා ඉක්මනින් ඇඳුමක් සොයාගන්න අල්මාරිය දෙසට පියවර තැබුවා. මොහොතක් ගත වෙන්නත් කලින් රන්දීර් සියාරාගේ හදවතේ වේගය අසීමිත ලෙස වැඩි කරමින් ඇය අසලට පැනගත්තා. ඔහු ඇගේ දෙවුරෙසින් තදින් අල්ලාගෙන ඇයව අල්මාරිය දොරට තියලා තද කළා. දැන් ඔවුන් දෙදෙනා අතර තියෙන්නේ අඟල් කිහිපයක පරතරයක් විතරයි. රන්දීර්ගේ උණුසුම් හුස්ම සියාරාගේ මුහුණට දැනෙද්දී ඇය බියෙන් සහ අමුතුම හැඟීමකින් දැස් තද කරලා පියාගත්තා. මට ඉඩ දෙන්න. සියාරා මිමිනුව වෙවුලන හඬින්. ඇයි? තමුන් මගේ නේද? එහෙමනම් මගෙන් ඈත් වෙන්න හදන්නේ. රන්දීර්ගේ හඬ ගොරෝසු වුණා. ඔහු තමුන්ගේ රළු අත්ලෙන් ඇගේ තෙත කෙස් කලඹ ගාමින් ඇගේ ගෙල පෙදෙසට තමුන්ගේ මුහුණ ලං කළා. ඔහුගේ දෙතොල් ඇගේ සිනිඳු සම ස්පර්ශ කරද්දී සියාරාගේ මුළු සිරුරම ගැස්සී ගියා. ඒ රළු මිනිසාගේ ස්පර්ශය තුළ තිබුණේ මහා අනුරාගී ගින්නක්. අද ඔයාගේ උපන්දිනේ සියාරා, මට ඕනේ අද ඔයාව මගේම කරගන්න. ඔහු ඇගේ කනට කොඳුරමින් පවසද්දී සියාරාගේ මුවින් ඉබේටම සුසුමක් පිට වුණා. රන්දීර් මොහොතක් ඇගේ ඒ අහිංසක පෙනුම දෙස බලා ඉඳලා සෙමින් නැගෙන් නිවතට වුණා. ඔහු ඇඳමත තිබුණු කහ පැහැති ඇඳුම දෙස දෑසින් පෙන්නුවා. තමුන් අඳින්න ඕන ඇඳුම මම දැනටමත් තෝරලා ඉවරයි. අර ඇඳේ තියෙන ගවුම අඳිනවා. ඒක හීනි පටි සහිත සිරුරට තද වෙන කහ පැහැති ඉතාමත් කෙටි ගවුමක්. සියාරා ඒ දෙස බලලා මුහුණ බෙරි කරගත්තා. මෙච්චර කොටට අනේ මට බෑ ඒක අඳින්න. ඇයි ඉතාමත් අසරණ හඬින් කිව්වා. රන්දීර්ගේ මුහුණ නැවතත් රළු වුණා. ඔහු ඇය අසලට පියවරක් තියලා ඇගේ දැස් දෙස කෙලින්ම බැලුවා. තමුසේ අඳින්න ඕන මම කියන එක සියාරා. අඳිනවා ඒ ගවුම. මගේ වයිෆ් ඉන්න ඕන මම ආස විදිහට. එච්චරයි. ඔහුගේ ඒ තදබල වචන හමුවේ තවදුරටත් තර්ක කරන්න ඒ පුංචි කෙල්ලට ශක්තියක් තිබුණේ නැහැ.
රන්දීර් කාමරෙන් පිටතට ගියේ ඇයට ලෑස්ති වෙන්න ඉඩ ලබා දීලා. සියාරා වෙවුලන දෑතින්නේ කහ පැහැති ගවුම අතට ගත්තා. ඇය කණ්ණාඩි ඉදිරියේ සිටගෙන තමුන් දෙසම බලා සිටියේ මහා අසරණකමකින්. මේ මිනිසා තමුන්ට ඇත්තරම ආදරය කරනවද නැත්නම් තමුන් ඔහුගේ තවත් එක අතකොළුවක් විතරද? ඇයට වටහා ගන්න බැරි වුණා. එහෙත් අද රාත්‍රියේ රන්දීර් ඇය වෙනුවෙන් සූදානම් කරලා තියෙන අතිශය විශේෂ තෑග්ග ගැන ඇයට කිසිම හොඩුවාවක් තිබුණේ නැහැ. ඇය කඳුළු පිහදාගෙන රන්දීර් ආස කරපු ඇඳුමෙන් සැරසෙන්න තීරණය කළා.